Hello everyone, welcome back to my YouTube channel. අද මගේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න යන්නේ මගේ ෆයිනල් ඉයර් එකේ පළවෙනි දවස ගෙවුනේ කොහොමද කියලා. ෆයිනල් ඉයර් පටන් ගන්න දවස හන්දා මම පාන්දර 5ට නැගිටලා කාමරෙත් තස් කරලා ලෑස්ති වෙන්න පටන් ගත්තා. මොකද අනික් දවස්වල කලින් ගියේ නැත්තත් පළවෙනි දවසේ ටිකක් කලින් ගිහිල්ලා තත්ත්වය කොහොමද කියලා බලන එක සාමාන්‍යයෙන් මගේ පුරුද්දක්. ඇත්තටම ෆයිනල් ඉයර් එක පටන්ගෙන දැන් මාසෙකටත් වැඩි මාස එකමාරක් විතර ඇති. මට ඒ කාලේ පුරාවටම වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. සෝරි. මට වෙලාවක් තිබුණෙත් නැහැ ඇත්තටම වීඩියෝ එකක් එඩිට් කරගන්න සහ මට ලොකුවට මූඩ් එකක් තිබුණෙත් නැහැ. ඒත් ඉතින් කොහොම හරි මං අන්තිමට හිතුවා මගේ වීඩියෝ එක මං එඩිට් කරලා අප්ලෝඩ් කරනම තමයි කියලා. කලින් වීඩියෝස් වල ඔයාලගේ කමෙන්ට්ස් ගොඩකට මට රිප්ලයි කරන්න තියෙනවා. අනේ සෝරි ඒවටත් රිප්ලයි කරන්න බැරි වුණාට. ඒ වුණාට ඒ ඔක්කොම අමතක කරලා දාලා මම වීඩියෝ එක එඩිට් කරලා අප්ලෝඩ් කරන්නම් කියලා හිතුවේ. ඒ ලෙවල්ස්ත් ගොඩක් ළඟ නිසා ඒ ලෙවල් ළඟ ලියන නංගිලා මල්ලිලාට මොටිවේෂන් එකක් වෙන්නත් එක්ක මගේ ෆයිනල් එකේ පළවෙනි දවසේ වීඩියෝ එක මම අරගෙන එන්නම් කියලා හිතුවා. දීදුන්නේ හිමකෙන්දු නීල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරේ ගලාවේ සුසුම්මල් දැසේ මියදී. ඔන්න ඉතින් මම දැන් ක්ලිනිකල් යන්නයි යන්නේ. අපිට මුලින්ම තිබුණේ ෆයිනල් එක පටන් ගත්තේ පීඩියාට්‍රික් අපොයින්ට්මන්ට් එකෙන්. ඒ කියන්නේ පොඩි බබාලා ඉන්න අපොයින්ට්මන්ට් එකෙන්. මේක මම පර්සනලි ආසම අපොයින්ට්මන්ට් එක මෙච්චර කාලයකට තිබ්බ. සහ 3rd year 4th year අපොයින්ට්මන්ට්ස් වලිනුත් මම ගොඩක් ආස කරේ පීඩියාට්‍රික් අපොයින්ට්මන්ට් වලටම තමයි. ඉතින් ඒකට හේතුව කිව්වොත් මට සාමාන්‍යයෙන් මගේ හිතේ තියෙන ප්‍රශ්න ගොඩක් අමතක වෙලා යනවා බබාලා දැක්කම. මගේ ලයේ දෙවටි දුක් දෙවුල් නිපාවේ. ගොඩක් දවසකින් වැඩ පටන් ගත්ත හින්දා දවල් 12 වෙද්දිම හරිම අමාරුවෙන් තමයි හිටියේ. ඒ වුණාට එකලා අපහු අපිට හොස්පිටල් යන්න වුණා. හොස්පිටල් ගිහිල්ලා හවස 4 වෙනකම්ම වැඩ කරලා ඊට පස්සේ අපිට අපහු හොස්ටල් එන්න පුළුවන්. අමාරු හින්දාම මම 3 wheel එකක තමයි ආවේ හොස්ටල් එකට. ඊට පස්සේ තමයි මේ Hi guys. මම දැන් තමයි ඉවර වෙලා ආවේ. දැන් වෙලාව 5:00යි. මට අද කැෂුවලිටි ඉන්න ඕනේ නැහැ. ඒක අපි බෙදාගෙන තමයි කැෂුවලිටි ඉන්නේ. හරිම මහන්සි. ඇත්තටම අද නම් ගොඩක් මහන්සි. උදේ 8 ඉඳලා මේ වෙනකම් වගේ එක දිගට එක වැඩ තිබුණා. ඒ කියන්නේ උදේ 8 ඉඳලා 12 වෙනකම් අපි හිටියා වෝඩ් එකේ. ඊට පස්සේ ඒ කියන්නේ උදේ 8 ඉඳන් 9:00 විතර වෙනකන් අපිට තිබුණා පොඩි ඉන්ට්‍රොඩක්ටරි සෙෂන් එකක්. ඊට පස්සේ ඊළඟට අපි ආයතී කියලා තව තැනකට ගියා. ඊට පස්සේ ලන්ච් එක අරගෙන අපි ටියුට් එක තිබ්බා. ටියුට් එක තිබුණා අපි ආපහු හොස්පිටල් ගියා. ඒ කියන්නේ මහන්සි කියන්නේ අර ගොඩ කාලෙකින්නේ. කියන්නේ හොස්පිටල් ගියේ ගොඩ කාලෙකින් හන්ද මාර මහන්සි වගේ මම එනකොට 3 wheel එකක ආවේ. ඒ තරමට මම මහන්සි. මේ මොකද අර ගොඩ කාලෙකින් හිටගෙන ඉන්න අමාරුයි. කියන්නේ ඇඳට වෙලා හේ ජොලි ඉඳලා ටිකක් අමාරුයි. ඉතින් ෆයිනල් ඉයර් එකේ පළවෙනි දවසේ තමයි අද එක්ස්පීරියන්ස් එක ගැන කියනවා නම් හොඳයි. ඇත්තටම පොඩි නෙමෙයි ගොඩක් වෙනස්. ඒ කියන්නේ 3rd year 4th year වලට වඩා ගොඩක් වෙනස්. දැන් 3rd year 4th year ගත්තොත් එimhe අපිට 8 ඉඳන් 12 වෙනකන් ක්ලිනිකල්ස් තිබිලා ඊට පස්සේ හවස වരെ අපිට ලෙක්චර්ස් තිබුණානේ. හැබැයි දැන් මේකේදී අපිට ලෙක්චර්ස් නැහැ. හවසත් අපි හොස්පිටල් යන්න ඕනේ. ඒ වගේම තමයි අපි 3rd year 4th year වලදී අර චූටි වෝඩ් එකක ඉන්න පේෂන්ට්ස්ලා තමයි බෙදාගෙන හිස්ටරි ගන්න. හැබැයි දැන් එහෙම නෙමෙයි. අපිට කියුබිකල්ස් විදිහට කියන්නේ පොඩි පොඩි කොටස් විදිහට වෝඩ් එක බෙදලා තියෙනවා. එතකොට ඒක එකකට වෙන වෙනම ගෲප් කැඩිලා ගිහින් ඒගොල්ලෝ හිස්ටරි ගන්න ඕනේ. තව කැෂුවල්ටි යන්නත් ගෲප් බෙදනවා. ඊට අමතරව හවුස්මන් කියලා රෑ ඉඳන් එළි වෙනකන් ඉන්නත් ගෲප්ස් බෙදලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් සතියට දවසක්
සති 5කින් වගේ ඒ කියන්නේ සතියකට දවස් 2ක් වගේ රැලි වෙනකන් ඉන්න විදිහට තමයි හවුස්මන් බෙදෙන්නේ. හැබැයි මාස දෙකකට මං හිතන්නේ රැලි වෙනකන් ඉන්න සෙට් වෙන්නේ දවස් 2ක් විතර. ඒක නිසා ලොකු අවුලක් නැහැ. මන්ද ඉතින් ඒ කියන්නේ ගොඩක් වෙනස් ඇත්තටම සහ තර්ඩ් ඉයර් ෆෝර්ත් ඉයර් අපි ලොකුවට වැඩක් කරන්නේ නැහැ. හැබැයි දැන් එහෙම ඉඳලා බෑ කියන කොච්චර මහන්සි තිබුණත් වැඩ කරන්න සිද්ධ වෙනවා. ෆයිනල් ඉයර් කියන්නේ එහෙම තමයි ඉතින්. ඉතින් එක්ස්පීරියන්ස් එක හොඳයි. මහන්සි තමයි යවල. ටික දවසක් යද්දි හුරු වෙයි හැමදාම වගේ. ඉස්සරත් ක්ලිනිකල් ඉතින් මුලින්ම පටන් ගන්නකොට අපිට ගොඩාක් අමාරු වුණා. හිටගෙන ඉන්න අමාරු වුණා. පස්සේ අපිට ගාණක්වත් නැහැ. හොඳටම හුරු වෙලා ගියා. මේ ඒතර වැඩ ගොඩාක් වැඩි කාලයක් එපා වෙනවා. හැබැයි නැත්තම් ලොකු අවුලක් නැහැ. ඉතින් බලමු මගේ දවසේ ඉතුරු ටික කොහොමද වෙන්නේ කියලා. මම දැන් ගිහින් වොෂ් එකක් දාලා ඊට පස්සේ මගේ YouTube වීඩියෝ එකක් තියෙනවා එඩිට් කරන්න. මම ඒකත් එඩිට් කරලා චුට්ටක් කළා ඉඳේ ඉඳලා අපෝ වැඩ පටන් ගන්නම්. වැඩ පටන් ගත්තී ඔයාලව හම්බෙන්නම්. බයි බයි. ඔන්න මම වැඩ පටන් ගත්තේ 7:05 වුණා. දවසටම සෙල්ෆ් ස්ටඩි සෙෂන් එකක් කියලා මෙන්න මේ සෙෂන් එක තමයි ඉතින් තියෙන්නේ. මොකද උදේ ඉඳලා වෝඩ් එකේනේ හිටියේ. එතකොට හිස්ටරි ගන්නවා, එක්සැමින් කරනවා, එතකොට හෝම්වර්ක්ස් කරනවා. ඒ වගේ දේවල් තමයි ගොඩක්ම කරන්නේ. ඒ නිසා මම හිතලා මොනවා හරි පාඩම් කරන වෙලාව වෙන්නේ මේ රෑ වෙලා තමයි. ඉතින් මම පාඩම් කරන්න පටන් ගත්තා. देखो इन्हें उसके बूंदे पत्तों के गोद में आसमां से कूदे अंगड़ाई ले फिर करवट बदल कर नाजुक से मोती हंस दे फिसल कर खो न जाए ये तारे ज़मीं पर. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ෆයිනල් එකේ පළවෙනි දවස ගෙවුනේ. ඉතින් මම ළඟදිම තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම මේ වීඩියෝ එක ඉවර වෙන්න කලින් පොඩි දෙයක් කියන්නම්. ජීවිතේ අපි අරමුණක් ඇතිව මොකක් හරි ගමනක් පටන් ගන්නේ ආපහු හැරෙන්න නෙවෙයි. අපි ඒ ගමන පටන් ගද්දී අපි හිතනවා අපි කීයටවත් ආපහු හැරෙන්නේ නැහැ කියලා. හැබැයි මැදදී ඒ ගමන අමාරු වෙද්දී අපිට හිතෙනවා ආපහු හැරෙන්න. ඒ හැම වෙලේම ඔයාට මතක් කරගන්න මම මේ ගමන පටන් ගත්තේ ආපහු හැරෙන්න නම් නෙවෙයි කියලා. ඉතින් හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ අපිට. ඒ හන්දා අරමුණ වෙනුවෙන් වැඩ කරන්න ඔයාට කවදා හරි ඔයා ගැනම කොටක් සතුට වෙන්න පුළුවන් වේවි. देखो इन्हें उसके बूंदे पत्तों के गोद में आसमां से कूदे अंगड़ाई ले फिर करवट बदल कर नाजुक से मोती हंस दे फिसल कर खो न जाए ये